තෙරුවන් සරණයි සියලු දෙනාටම. අදත් තුම වීඩියෝ එකක් ගන්න හිතුවා. අද නම් ගොන් දෙන්නේ කමෙන්ට් එකට රිප්ලයි එකක්. ඔව්. කමෙන්ට් එකේ තමයි ඉදිරියට්ටු කාලන් ගැන අහලා තිබුණා. ඉතින් අපි හිතා ඉදිරියට්ටු කාලන් ගොඩිගින හුණිය අංගම් පිල්ල ගැන අහලා තිබුණා. බොහොම රසවත්නේ කට්ටියන්ට. ඔව්. අදත් එදා අහම්බෙන් කතාවල සිටිනේ අද කැමැත්තෙන් කතාවට උන් ආවා. කොහොම අපේ අනිත් රායකවත් පිළිගන්නවා අද අපේ වැඩසටහනට. හරි එහෙනම් අපි තීරණය කරා අද ඉදිරියට්ටු ගැන කතා කරන්න. පොඩ්ඩක් කතා කරලා බලමු ගුණනම් ඉදිරියට්ටුවක් කියන්නේ මොකක්ද කියලා. ඉදිරියට්ටුවක් කියන්නේ මොකක්ද කියලා. ඔව්. ඉදිරියට්ටුවක් කියන එකේ ඇත්තටම මේ ඉදිරියට්ටු පාවිච්චි කරන අඳුරු පරම්පරාවල් අතර ඒකත් බොහොම රහසිගත වගේ තමයි පාවිච්චි කරන්නේ. ඔව්. සාමාන්‍යයෙන් මේ ඉදිරියට්ටු හරනම් උඹේ වයස හරිනම් ඉගෙන ගන්නත් බෑ ඉදිරියට්ටු දැන් මේ කාලේ වෙනකොට හරනම් ඒව ගැන කතා කරන්නත් අහනවා. සාමාන්‍ය හතුරෙක්ද කරේ දාපු ගුරුනාංශ කෙනෙක්ට තමයි ඉදිරියට්ටු දෙන්නේ. ඒ කියන්නේ අවසානට වගේ ශාස්ත්‍රය දෙන එකක් ඉදිරියට්ටු කියන්නේ. ඉතින් ඉදිරියට්ටු කියන මේ අවසානට ලියලා තියෙනවා තමන්ගේ ලේයින් ජාතක වෙච්ච දරුවටවත් දෙන්න එපා කියලා. ඉදිරියට්ටු කියන වල වචනයක් ගැන ඇත්තටම මේ ඉදිරියට්ටු කියන එකේ එදිරිව යොදනවා කියන අදහස වගේ එකක් තමයි ගැබ්බෙලා තියෙන. රෙට්ටු කියන්නේ මම දෙමළෙන් විදිලා වචනයක්. ඉතින් එදිරිව යොදනවා කියන එක වගේ තමයි මේ ඒක නිකන් ආකර්ෂණික බවක් වගේ ගැබ්බෙන මම ඇත්තටම මේ වචනේ නම් තේරුමක් එහෙම දන්නේ නැහැ ඉදිරියට්ටු කියන එකේ. නමුත් මේ ඉදිරියට්ටුව කියන එක මොකක්ද කියලා කිව්වට පස්සේ බොහෝ විට ඉදිරියට්ටු අහුවෙන තන්ත්‍ර. ඔව්. තන්ත්‍ර තමයි ඉදිරියට්ටු තියෙන්නේ. මන්ත්‍රයක් තියෙනවා. ඔව්. දැන් හන්දු කුමාර ඉදිරියට්ටු මන්ත්‍රයක්. නෝග්‍රා ඉදිරියට්ටුවත් ඔව් ඔව් ඒක තමයි. එහෙම ඉදිරියට්ටු තියෙනවා. මේ ඉදිරියට්ටු ගොඩක් මේ තියෙනවා මේ බොහොරෙන් බලලා දිනවනේ. නෑ මට දැන් PDF එකේ හරි. හොඳයි. එතකොට ඉදිරියට්ටු ගොඩක් එහෙම මේ තියෙනවා. ගොඩක් ඉදිරියට්ටු තියෙනවා මේ තන්ත්‍ර මන්ත්‍ර නෙමෙයි තියෙන ගොඩක්. ඉතින් තව එකක් තමයි මේ ඉදිරියට්ටු කියන ඒවා ගත්තට පස්සේ ඉදිරියට්ටු කියනවා බොහොම ෂණිකව වැඩ කරන. දැන් කාලමක් ගත්තොත් කාලම ජීවම් කරන්න ඕනේ. ඒක ජීවම් කරලා තියා ගන්න ඕනේ. ඒකට ලොකු පිළිවෙලක් අනුගමනය කරන්න ඕනේ. ඒක ජීවම් කරගන්න. හැබැයි ඉදිරියට්ටු කියන ඒවා සිද්ධි කරගත්තාම මේවා ජීවම් කරගන්න ක්‍රමයට නංග ගත්තාම ඔය සමහර ඒවා කියන්නත් හොඳ නැහැ දිගහැරලා. ඒක දිගහැරලා කියන්නත් නැහැ කියන්නේ මේක ගුරුවරයෙක්ගේ ඇසුරක් නැතුව ගුරුවරයෙක් ළඟ නැතුව කරන්න ගියොත් වෙනසිලා යන්න හේතු වෙන දෙයක්. ඒ කියන්නේ ඉදිරියට්ටු භාවිතාවට ගත්තොත් ඒ මනුස්සයාට මේ ජීවිතයක් නෑ ආයේ. ඒ කියන්නේ ලෞකික ජීවිතයක් ගත ගන්න හම්බෙන්නේ නැහැ සාමාන්‍ය විදිහට. ඉතින් ඉදිරියට්ටු කියන බොහොම ෂණිකව ප්‍රතිඵලත් කරලා දෙන බොහොම වේගෙන් ක්‍රියාත්මක කරන වැඩියෙන් නරකට යොදන අනිත් සියලුම දැන් ඊශ්වර සැර තියෙනවා. ඒතකොට කාලම් තියෙනවා. ඒවත් තන්ත්‍ර තියෙනවා ඉදිරියට්ටු වගේ සැර. නමුත් ඒ ඔක්කොටම වඩා සැර වලටත් වඩා විදුලි සැර වලටත් වඩා වෙම්බු වලටත් වඩා ඒතකොට වලිප්පු වලටත් වඩා සැර જાතියක් තමයි ඔය ඉදිරියට්ටු කියන්නේ. හරි තාම මොකක්ද දැනගන්න ඕනේ ඉදිරියට්ටු සම්බන්ධයෙන්? දුන්නා ඒක ඉදිරියට්ටු වල සාමාන්‍ය කීයක් විතර තියෙනවද මේකේ? ඔව් මේ ඉදිරියට්ටු කියන මාතෘකාව ගැන ඇත්තම බැලුවොත් එහෙම ගොඩක් අඳුරන් කියන්නේ සාමාන්‍යයෙන් අපි ඇතුළු ගත්තාම ගොඩක් අඳුරන්ගේ තියෙන දැනුමත් බොහොම සීමිතයි. ඒ කියන්නේ ඉදිරියට්ටු කියන වචනේත් අලුතෙන් ආවේ කරලියට සාමාන්‍ය අඳුරෙක් දෙන්නේ කියපු එකකින් ඔය එක්ක පරණ අඳුරන්ගේ පොත් උස්සපුවන ගොඩක් ඉන්නේ. ඔව්. පරණ අඳුරන්ගේ පොත් අරගෙන අනම්මනම් එහෙම මේ ඉදිරියට්ටු ආපු ඒවා තමයි ගොඩක් තියෙන්නේ. බලමු දැන් අපි එහෙම ඉදිරියට්ටු නම් උගන්වන්න කිසිම හේතුවක් නැහැ. දැන් මේ ශාස්ත්‍රය අපෙන් පස්සේ දැන් මාත් මේවා කරලා දැන් ඔය දෙකම පැත්තට හැරුණාට පස්සේ ඉතින් මේවා දැනගන්න නැහැ. බලමු මොකක් හරි මේ කට්ටියන්ට මේ සම්පූර්ණ ඇත්තටම අංග සම්පූර්ණ පාඨමාලාවක් විදිහටවත් මේ කරලා දෙන්න මූලධර්ම ටික දැනගෙන මන්ත්‍ර ශාස්ත්‍රය හොඳ කොටසවත් කරගෙන යන්න. මිනිස්සුන්ට මේක කලින් මිනිස්සු කොහොක්කම් කරපු හින්දා නෙමෙයි නැති වෙලා තියෙන්නේ. ඒකට නම් ඉතින් බලමු වෙලාවක් තිබුණා නිකන් කරන්නත් බලමු. ඉතින් බලමු මේවා එක ලොකු ප්‍රශ්න ගොඩක් තියෙන ඒ වගේ දෙයක් කරන්න ගියාට පස්සේ මොකද මේ දැන් අපි ඇත්තටම දැන් මන්ත්‍ර ශාස්ත්‍රයේ මූලධර්ම අපි දැන් සාමාන්‍ය ඔන්ලයින් වගේ කරත් එතකොට යම් මේවා දෙන ප්‍රායෝගික පැත්තේ දේවල් එතකොට මන්ත්‍ර කියද්දී මූණක් අප්පන්න තු මිනිහෙකුට වෙලාවක් අප්පන්න තු දෙන්න බෑ මේක. ඒ මුල ටිකවත්. ඒතකොට එහෙම වුණාම ඒ වගේ කට්ටිය ඔක්කොම එක තැනකට ගෙන්නන්න වෙනවා. එතකොට ඒ වගේ තැන් වලට මිල මුදල් යනවා. ඒ කියන්නේ අපි දැන් ගත්තොත් හිතන්නකෝ හෝල් එකක් ගත්තොත් එහෙම රෙන්ට් එකකට එහෙම නැත්නම් වෙන මොකක් හරි ඒවට පහසුකම් ගෙවුවොත් ඒවට මොනවා හරි තව ඕනේ. ඉතින් ඒවට තියෙනවනේ දේවල් වෙන්න ඕනේ දේවල්. ඒතර අවසර ගන්න ඕනේ ඒවා සම්බන්ධ නගර සභාවලින් නම් මම ඒතර එහෙම ගියම ඒවට මිල මුදල් යනවා. ඉතින් ඒවත් ප්‍රශ්නයක් තියෙනවා. බලමු අපි මොනවා හරි කරලා ඒවා ඉතින් ආයෙ කරන්න හරි මොනවා හරි කරලා කරන විදිහට කරන්න බලමු. දැන් මම නෙමෙයි. තියෙනවා දැන් මොකක්ද අහපහන්නේ ඉදිරියට්ටු මේ වගේ ඔව් ඇත්තම මම කියුවේ දැන් මේ අඳුර අතරත් මේ ඉදිරියට්ටු සම්බන්ධව මේ
බොහොම මතුවලාවට බොහොම සීමිතයි. මම නෙමෙයි ගොඩක් ප්‍රවීණ අඳුර ඇතුළත බලමු ගොඩක් අඳුර අතර. يعني ඉදිරියට්ටුව කියන එක අපිට හම්බුනාට පස්සේ ගුරුවරු කියලා දුන්නාට පස්සේ ඒක රහසේ භාවිතා කරනවා මිසක් ඒ ක්‍රමය ඇතුළේ ඒක ඇතුළේ ලොකු විස්තර පුතෝල හොයන්න යන්නේ නැහැ. නමුත් ඉදිරියට්ටුව ගැන මේ කොච්චරක් තියනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉදිරියට්ටුව මට හම්බෙලා තියෙනවා සාමාන්‍ය කියන්නේ ප්‍රධාන ඉදිරියට්ටුව 18ක් කියලා. 18ක්. 18 කියවන මට හම්බෙලා තියෙන පොත්පත්වල ඒ 18ට අමතරව තව ඉදිරියට්ටු. තව මං හිතන්නේ ඒක වෙන්නේ ගුරු පරම්පරාව වලින් බින්දිලා ආපුවා. ඔව් දැන් සමහර මෙහෙමත් තියෙනවා. දැන් උදාහරණයක් කියන්න දැන් රාජසිංහ රජුන්ට සෝරි ඒක සමාවෙන්නේ ගුරුකම නෙමෙයි. තව ගුරුකමක් තියෙනවා කලබන්ධනේ කියලා. අහලා ඉතින් කලබන්ධනේ. ඒ කලබන්ධනේ අතට මතුරලා ගහන්න තියෙන්නේ. ඒක කරන ක්‍රමය අනවශ්‍ය ඒක විස්තර කරන කලබන්ධනේ. හැබැයි ඒ ගුරු පොතේ තියෙන්නේ එක පොතක තියෙනවා මේක කලබන්ධනේ කියලා. කලබන්ධනේ කියලා කොඩිවිනි කලබන්ධනේ කියන ගුරුකම යටතේ මන්ත්‍රය දීලා තියෙනවා. හැබැයි මේ මන්ත්‍රය තව තැනක තියෙනවා වැඩ ගොඩාක් කරගන්න සර්වාංග බන්ධනේ කියලා. සර්වාංග බන්ධනේ කියන මන්ත්‍රය ඒක. ඒක තමයි කලව බන්ධනයට තරම් තියෙන්නේ. සර්වාංග බන්ධන. ඒ වගේම සමහර විශේෂිත ගුරුකම් කරන්න. දැන් හොඳම උදාහරණයක් මහසෝන් ඉදිරියට්ටුව. මහසෝන් ඉදිරියට්ටුව එක ඉදිරියට්ටු 18 තියෙනවා. 18 තියෙනවා. හැබැයි තව තැනක වෙනම ගුරුකමක් තියෙනවා. මිනි යටි අරගෙන මතුරන එක මහසෝන් ඉදිරියට්ටු ගුරුකම වෙනම ගුරුකමක් විදිහට දාලා දෙන එක ගුරු පරම්පරාවක ආව පොතක. ඒක පොත් දෙකම මම ගාව දිනවා. මට හම්බෙච්ච එකයි තව පරම්පරාවෙන් හම්බෙච්ච එකයි දෙකම තියෙනවා. එකක තියෙනවා වෙනම ගුරුකමක් විදිහට මිනි යටි අරගෙන ඉවරලා ජීවම් කරන විදිහක් තියෙනවා. ඒකේ නාස්පුඩු දකුණු නාස්පුඩු හුස්ම මාරු වෙනලා වල්ලලා මේ මිනි යටි අඳුන් කිරිපැනෙන් කොහොම කොළ වතුරෙන් පිච්ච මල් දාපු වතුරෙන් පිනිදියෙන් හොදලා කරන කහ වතුරෙන් හොදලා කරන එකක් එහෙම තියෙනවා. වෙනම ඉදිරියට්ටු 18ක් මහසොන් ඉදිරියට්ටු තියෙනවා. එහෙනම් ඉදිරියට්ටුව එහෙම කලොන් ගෙනත් ඇවිල්ලා තියෙනවා මේ ඉදිරියට්ටු. ඉතින් එහෙනම් ඉදිරියට්ටු වල 18කුත් හම්බෙලා තියෙනවා. එහෙම තව වෙනමත් මට හම්බෙලා තියෙන ඉදිරියට්ටු. මොකද්ද මේ වුණාද මේ ඉදිරියට්ටු වලයි අනිත් මන්ත්‍ර වල තියෙන මේ විශේෂත්වය මේ එහෙම බැලුවම ඉදිරියට්ටු වල වැඩියෙන් තියෙනවා. වැඩියෙන් ලොකු වෙනසක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපිට ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න. හිතන්න අපි දැන් කියන නඩුවකට. දැන් අපි නඩුවට ගියට පස්සේ අපිට නඩුකාරයා සිහිසම් වෙන්න පුරුකමක් කරන්න ඕන. හරිද? ඔව්. එහෙම කරන්න නම් අපි එක්ක කල්තිය ලොකු ගුරුකමක් දිෂ්ටියක් බඳන් ජීවම් කරන් යන්න ඕන. එහෙම නැත්නම් අපි ගුරුකමක් ජීවම් කරලා නඩුකාරයා කතා කරනකොට මෙහි තව කෙනෙක් ඒ ක්‍රියාත්මක කරන්න හැලිය කරත් කරන්න හරි මොන හරි එහෙම යටිපහුව කරන එකක් හරි හිමයක් කරන්න ඕනේ. හැබැයි ඉදිරියට්ටුවක් කටපාඩම් කරන් සිද්ධි වුණා මෙහෙම නෙමෙයි. සමහර දෙවියන් සිහි කර අසුර ගසනවා. අසුර ගහනවා දන්නවද? ඔව්. ඇඟිල්ල මෙහෙම ගලගන්නේ. අන්න හරි මම දැන් ඇඟිල්ලෙන් මාපට ගලලා ඔහොම සද්දයක් එන්න ඇඟිල්ල දෙක ගස්සන එක. අවුරු ගහමන් සීනත දෙනවා. සමහර වෙලාවට දෙන මූණ බලාගෙන කිව්වනම් ඇති. නහෙන් කටින් ලේ දාගෙන වහනවා. සමහර 9 දිනට නැහි. ඉතින් එහෙම ඉදිරියට උදේ බොහොම ක්ෂණිකව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ වගේ තමයි අතිශය දරුණු ප්‍රතිඵල. ආයෙත් තව වෙනසක් තමයි ඉදිරියට කැපෙන්නේ නැහැ වෙන කිසිම ගුරුකමකින්. ඉදිරියට කපන්නේ ඒකටම අනන්‍යව මන්ත්‍ර තියෙනවා. ඉදිරියට කතුර, ඉදිරියට තුරන්දුව, ඉදිරියට බාක්ෂිනියාව ඒ වගේ මන්ත්‍ර පාවිච්චි කරන්න ඕනේ. ඒවෙන් තමයි බොහෝ වෙන ඉදිරියට කතුර. ඉදිරියට කතුර තමයි ගොඩක් පාවිච්චි කරන්නේ ඉදිරියට 18 කපන්නේ. පිටේ කපන්නේ තුරන්දු බාක්ෂිනියාව හොඳයි. ගොඩක් කපන්න ගන්නේ කතුර ඔය බාක්ෂිනියාව ගන්න ඒවා බස් දුස් තරින්න වැඩිච්චල්න තව හනුම අලගුව. තවෙන් 1000 අලගුව. අතට හොඳ මන්තර ඉදිරියට වැඩිච්ච උන්ට අතටම තුරා පිස දාන්න පුළුවන්. ඉදිරියට වැඩිලා වැටිච්ච උන්ට ලෙඩ වෙච්ච උන්ට පුළුවන්. ඉදිරියට නැත්නම් තව හොඳයි ඉදිරියට වැඩිච්ච උන්ට බෙහෙත් කරන්න කසායම තුරලා දෙන්න දැන් ඔය කළු ඉදිරියට වගේ වැදුනම කෙල්ලේ වුණා කැහලා. එතකොට හොඳයි නව කුණ්ඩ රාජේ. විද්‍රාජ කසායට දීලා ඒ නව කුණ්ඩ රාජේ බොණ්ඩක් දීලා තව කැපෙනේ වගේ කපලා ඇතුළට වෙදකම් කරන්න හොඳයි එක් ඉදිරියටම තුල කන්න දෙනවා තියෙනවා අහලා තියෙනවා. ඔව්. අර ඉදිරියට කතුරුණු දීලා ඇඟ ශරීරගත වෙච්ච ධාතුගත වෙච්ච සෝතස්ගත වෙච්ච විස අයින් වෙලා යන්න දෙන්න පුළුවන් නව කුණ්ඩ රාජේ. නව කුණ්ඩ රාජේ හොඳ මන්ත්‍රයක් ඒ වගේ වල අර ලෙඩ වෙච්ච තුන්දොස් අරින්න. ඒතර මේ ගුණානේ මොකක්ද ඉදිරියට වල තියෙන භයානකම අයින් මන්ත්‍රات එක බලනකොට. ඇත්ත කතාව තමයි ඉදිරියට සාමාන්‍යයෙන් හොඳ දක්ෂ අඳුරෙක් වුණොත් ඉදිරියට මතුරලා දෙනවා. ඔව්. මම මතුරලා තියෙන දෙවතාවයි. එකක් තමයි මේ ඉදිරියට මම එකපාරක් මතුරුවා කොඩිවින එක බල වැඩි කරන්න. ඔය කොඩිවින එක බල වැඩි කරන ප්‍රයෝග දන්නවනේ? ඔව් ඉදිරියට සබ කරනවා. ඉදිරියට සබ කරලා දිස්ටි වර්ග දෙකක් සබ ගන්න පුළුවන්. ඔව් දිස්ටි වර්ග දෙකක් සබ කරන්න පුළුවන් ආයේ. අග්නිසරයක් සබ කරන්න පුළුවන්. අග්නිසරයක් සබ කර හැකි. මරුණක් ගන්න පුළුවන්. කොඩිවිනේ දරුණුකම වැඩි කරන්න.
එතකොට ඔය එක ක්‍රමයක් තමයි ඔය කිව්වේ ඉදිරියට්ටුවක් සබ කරනවා. දැන් කල්ලු ඉදිරියට්ටුව සබ කරාම කොඩි විනයකට ඒ වදිනාගේ මේ වාත පිට වැඩි වෙලා කැස්ස හැදෙන්න ගන්නවා. ඇඟි වේලෙන්න පටන් ගන්න ඇඟ ගලනාලේ පෙනහැල්ල එකම අමුතු සරයි. එතකොට වෙන කපන්නත් අමාරුයිනේ. කොඩි විනේ අනේ කොඩි විනේ කැපිලා ගියාට ඉදිරියට්ටුව කැපෙන්නේ නැහැ. ඉදිරියට්ටුව වෙනම කවන්න. ඒක වෙනවා. එතකොට දන්නේ කොහොමද දැනගන්නේ මේක ඉදිරියට්ටුව සබ කරලාද කියලා? කවදාවත් ඒ දෙන්නේ නැහැ. දක්ෂ මඳුරෙක් දැනගත්තොත් තමයි මේකට මෙහෙම මේක සබ කරලා කියලා හිතන්න කැපුවොත් තමයි. ආයෙ තමයි තියෙන භයානකකම ඉදිරියට්ටු කටපාඩම් කරපු මිනිහට කාටවත් සැර කරන්න බෑ. ගෙදර කෙනෙකුටවත් නිකන් සැර කරන්න බෑ. සමහර ඉදිරියට්ටු තියෙන කටපාඩම් කරන මූණ බලන්න බෑ. සමහර ඉදිරියට්ටු තියෙන සිහි කරනකුරු තමාට විසයි. තමන් මැරෙනවා ඒ ඉදිරියට්ටු මතක් වෙච්ච වෙලාවට බත් කෑවොත්. ඉතින් මේ සමහර ඉදිරියට්ටු තියෙන පාඩම් කරන ගංගාව කකුල් දෙක දාගෙන කනේ පුළුන් ගහගෙන සමහර ඉදිරියට්ටු කටපාඩම්ගේ දත් පුපුරනවා. තමන්ට විස වෙනවා. ඒවට වෙනමම ප්‍රයෝග යොදන්න ඕනේ මම කියලා තියෙනවා. ඒ වලිය කියන විතර හොඳ නෑ ඒ ක්‍රම වේද. ඒවට වෙනම තියෙනවා. කියන්නේ කොමාරිකා වතුර අරගෙන කොහොඹ කොළ අරගෙන ඒකට අදාළ මන්ත්‍ර දින මතුරුලා ඒව කටේ තියාගෙන තව මන්ත්‍රයක් තියෙන එක මතුරුලා කටේ පාඩම් කරන පහෝදාට බෙහෙතක් තියෙන එක හදලා බොන්න ඕනේ. තව තැම්මුම් හොද්දක් තියෙන එක හදලා බොන්න ඕනේ. තව ක්‍රමයකට තවත් එක්තරා ගෙඩි වර්ගයක ගන්න වතුර જાතියකට දාලා ඉවරලා සුදු හඳුන් ගල ගාලා දාලා ඒක මතුරුලා ඒක බොන්න ඕනේ. එහෙම ගොඩක් තියෙනවා. ඒතකොට තව ඉදිරියට මතුනට කොහොඹ කොළ කකුල දෙකට තියාගන්න ඕනේ. ඉඳ ගන්න පුටුවට තියාගන්න ඕනේ. එහෙම විස්තර කොටක් තියෙනවා ඒ හරියට කරනවා. ගන්න තියෙනකොට කොහොමද ගන්නන්න බෑ. ගන්න තියෙනකොට නෙමෙයි දන්න කෙනෙකුට කරන්නත් බෑ. ගුරු ඒ පිළිබඳව බලපු දැනදී ගුරුවෙක් නැතුව. ඔව් නෑ මං කියන්නේ එහෙම නෙමෙයි දන්න කෙනෙකුට කරන්න මං කියන්න පළවෙනිම මං කරපු ඉස්සෙල්ලා මතුරු ඉදිරියට්ටුව මතුරුව. කල්ලු ඉදිරියට්ටුව මතුරුවේ. මතුරුවට පස්සේ මතුර ටිකලා ගියා මං ඔය කියන ආරක්ෂිත ක්‍රම වේද කරලා තමයි කරේ ගුරුකම. අපි ඉතින් ගුරු උපදේශ අනුව කරලා ටික වෙලාවකදී පොඩි නිකන් ආවට කලන්ත ගතියක් ආවා. ආවට පස්සේ පහෝදා ඊට පස්සේ මම කඳුණු චුට්ටක් බැලුවා. බැලුවම ඉතින් කියන දේ තමයි මේ හුස්ම අපේ ප්‍රාණ වාතය තියෙනවනේ. මේ ප්‍රාණ වාතයෙන් හුස්ම ඇතුළට ගන්නකොට අර මතිරන ශබ්දෙත් එක්ක හුලන් ටික හපදිලා යනවා. ඇදලා කියන්නේ මේකත් ප්‍රාණය කියන්නේ කෙලින්ම පෙනහලා හරහා උගා ගන්නෝනේ හුලඟ. ඒ විස විචාර කියලා තමයි කලන්ත. ඒක පහෝදා අර මම කිව්වේ බෙහෙතක් තියෙන හදලා බොන්න. ඒක බිව්වට පස්සේ නැතුව ගියා. මම තුරලා බිව්වට පස්සේ. ඉතින් ඒ වුණාට දැන් මෙහෙම වැඩක් දැන් අපේ ශරීරයේ තියෙන ජාත ප්‍රകൃතිය කියලා එක. ජාත ප්‍රകൃතිය කියන අපි ඉපදෙනකොට අපේ ශරීරයේ වාත පිතසෙම සමව හරි විෂමව හරි අඩුව හරි කොහොම හරි පිහිටන විදිහ. දැන් බැරි වෙලාවත් ඔය අපි මතුරුන ඉදිරියට්ටුව ඊටන්න පිටාදික ගන්නේ ගොඩක් ඉදිරියට එහෙම තමයි තියෙන්නේ. තේජෝ අක්ෂර වැඩි. අපේ ශරීරයේ ජාත ප්‍රകൃතියෙන් පිටාදික ශරීරයක් නම් අපි අරහෙම කරත් අර කියන බෙහෙත් තනම්මනම් පාවිච්චි කරලා මේකේ විස අයින් කරගන්න කරත් අපේ ශරීරෙ පිට වැඩි වෙලා යනවා. එතකොට අපි ඒවට වෙනම කරන්නේ වෙදකමක් දැනන් ඉන්න ඕනේ. ඔව්. එතකොට ඉතින් හරි අමාරු එකක් මේක පාවිච්චි කරන්න. ඒක අහල බඳින්න වෙන්නේ නැහැ. ඒක කාටවත් ගෑනිටවත් සැර කරන්න බෑ. සැර කරොත් කකාන් දාලා වැහෙනවා සීසන් වල ලෙඩ හැදෙනවා. ඒ ඉදිරියට පාවිච්චි කරන විදිහම තියෙන උන්නාසේ ඉදිරියට ගොඩක් කිව්වා. එතකොට ඉදිරියට පාවිච්චි කරන විදිහ කියලා කිව්වහම ටිකක් පොඩ්ඩක් සංකීර්ණ වගේ කියන එකත් ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ දැන් මෙහෙම මම දැන් කියන්නේ මේක මේ කුහකකමකට නෙමෙයි මේක ඉතින් කවමෝ දැනගන්න උත්සාහත් නැහැ මේක කුහකකමකට නෙමෙයි සමහර අය ඉන්නව පොතක තියෙනවා ඉදිරියට්ටුවක් හිතන්නකෝ වෙනරික පොට්ටියක් හම්බුණා එක්ක අත්ත මැරලා හීය මැරලා හරියට පොට්ටියක් වුන් තියෙනවා ඉදිරියට්ටුත් තියෙනවා දැන් එතකොට මොකද කරන්නේ දැන් මේ ක්‍රමයේ කියන ක්‍රමෙන් එහෙම බල්ලා කරලා මේක අහගෙන කරගෙන කොහමද හොයාගෙන කරනවා. හැබැයි මේක තව වෙන දේවල් නම් මම දන්නේ නැහැ. සමහර විදිහට උඩ දිෂ්ටි කරන්නත් ඕනේ 12 දින. සමහර විදිහට දිෂ්ටි කරන්න ඕනේ නැහැ. ඒතකොට ඒක හොයාගන්නත් වෙනම දැනගන්න ඕනේ. ගුරු මුස්ටි ගොඩක් තියෙනවා මේක. ගුරු මුස්ටි ගොඩක් තියෙනවා. ඊට පස්සේ ආයෙ තාම පන්නේ නැත්නම් ඊට පස්සේ දැන් ඔය පොතක් තියෙන කෙනෙකුට දැන් මේ කියන ඒවා ටිකක් ඔළුවේ තියාගෙන තරහ යනවා. මොහොතේ දෙයකට. තරහිය උඩ මගුලක් වෙන්න කියලා මතුරුනම මේක මේ ඉදිරියට කියන එක වැඩිපුර විස තියෙන කරන කෙනාට. මේ ඉදිරියට කියන එක වැඩිපුර විස තියෙන හානිය තියෙන කරන කෙනාට. ඒ කියන්නේ මේක වදින කෙනාට නෙමෙයි වදින කෙනාට කියන්නේ වදින කෙනාට වැඩි හරියට කරලා දුනොත් ඉතින් ආයෙ බඩු උස්සන්නේ නැහැ ඔළුව. එහෙම නෙමෙයි මේක දැන් මේ ඉදිරියට වැඩිම හානිය තියෙන මේක මේ අපි මතුරද්දී අපිට තමයි ගොඩක් මේකේ හානිය බලපෑම තියෙන්නේ. හරි අමාරුයි පරිස්සම් වෙන ඉදිරියට තියෙන විසෙන් එක මම අත්දැකපු දෙයක් අනිත් ගුරුකම් වගේ නෙමෙයි. ඉතින් ඉදිරියට තියෙන විසකින් පරිස්සම් වෙන්න හරිම අමාරුයි. අපි ඕනම් මේක කියමු මේ අර උඩහ
මම කිව්ව එකපාරක් මේ දෙහිඅත්ත කන්දිය පැත්තේ හිටපු ගුරුනාථ කෙනෙක් කියන්නේ යකා ගුරුනාථ කියලා. දැන් මේ ගොඩක් කතාවක් අපිට ගුරුනාථ කෙනෙක් කියපු කතාවක් අපි දෙන්නම ඉන්න තැන. ඒකත් කියමු. ඒ කියන්නේ මේ පාවිච්චි කරන්නේ කොහොමද කියලා අහුවා. මේ ඉදිරියට පාවිච්චි කරන්න කොහොමදත් බෑ පොඩි වෙන කරන තරමට ඉගෙන ගන්න තු. ඒවැය තියෙන ඒක නරක මන්ත්‍රයක් ක්‍රියාත්මක කරන තත් ඉගෙනගෙන එතනටත් උඩ එකක් තමයි මේක මේ. ඉදිරියට කියන එක. නරක පහේ වැඩවල විස පැත්තේ වැඩවල කෙරවලා. එක කෙරවලක්. ඒක නරක මන්ත්‍ර පාවිච්චි කරනත් හොඳටම ඉගෙනගෙන ඊට පස්සේ ඒ වගේනොත් ඒ වගේත් විස තියෙනවනේ. ඒවත් කරටිය ඒ වගේනොත් දෙරලා ක්‍රියාත්මක කරන්න ඉගෙනගෙන ඊට පස්සේ තවත් අමාරු විදිහට ක්‍රියාත්මක කරන එක තමයි මේක. එතකොට ගුරු වැඳුරු කරන් මට මේ කියපු ශාස්ත්‍රයේ කියලා දීපු රහස්. ඇත්තට මේ අපේ මේ channel එකේ මම හිතන්නේ කිසිම තැනක කියනවා කියලා. ඕන කන කපපම් මම එහෙම කියලා දෙන්න මම හිතන්නේ කියනවාද කියලා. ඒ කියන්නේ මට මේවා කවුරුත් මම කතා කරලා තිනවා මම ලංකාව හැමතැනම ගිහින් තිනවනේ. මම ඔය ගිහපු කිසිම තැනක අඳුරකින් මට අහන්න හම්බෙලා නැහැ කනට කතාව. ඒක දන්නේ නැහැ. මම කියන්නේ හැමෝම දන්නේ නැහැ කියලා නෙමෙයි ලංකාවේ අපිට වැඩි දන්නේ නැත් ඉන්නවා නැත්තේ නෑ මම කියන්නේ එහෙම නෙමෙයි අපිට හම්බෙලා නැහැ ඉතින් ඒ තරම් අඩුයි කෙනෙක් කියන්නේ අපි ලංකාව හැමතැනම ගියා රෝල් දන්න කරුණා අපිට සෙට් වෙනවයි ඉතින් මේ මම කියන බොහොම අඩුයි එකක් තමයි අර බුද්ධ මාලාව වල මන්ද පාවිච්චි කරන අඳුරන්ගේ කටපාඩම අනිවාර්යෙන් තියෙන ඕන එකක් බුද්ධ මාලාව කටපාඩම් කරපු මිනිහට ඉදිරියට වල බලපෑම අඩුයි දැන් ඔබ ඉදිරියට බුද්ධ මාලාව කටපාඩම් කරලා නම් ඔබට ඉදිරියට කවුරු හරි කරාට වදින්න නැසිතා සාමාන්‍ය පොඩි බලපෑමක් විතරයි තියෙන්නේ. අද තමයි ඉදිරියට ක්‍රියාත්මක කරන්න කලින් කටපාඩමේ තියෙන මන්ත්‍ර කීපයක් තියෙනවා. ඒක තමයි ඉදිරියට බාක්ෂිනිය. ඉදිරියට බාක්ෂිනිය අනිවාර්යෙන් කටපාඩම නැතුව කරොත් කම්මුතුයි. ඌ මැරෙන්නේ බඩවැල පාත් වෙලා අරසස් හැදිලා බගන්දර හැදිලා බඩ බැහැලා. ජලෝදර බඩේ වතුර පීරනවා. අපි කියන ඇසයිටිස් කියලා. ජලෝදර හැදෙනවා. බඩවැල පාත් වෙනවා. මුත්‍රා හිර වෙනවා, කොර වෙනවා. ඉතින් මහා විනාශයක්. බඩවැලේ තුවාලෙද පිළිකා හැදිලා මැරෙන්න වෙන්නේ. ඉදිරියට බාක්ෂිනිය වල. ඉදිරියට කතුර. හොඳට සිද්ධි කර ගන්න ඕනේ. මන්ත්‍ර සිද්ධි කරන විදිහින්. ඉතින් මේ මන්ත්‍රය හරි මන්ත්‍රයක් වෙන්නත් ඕනේ ඒකනේ. ඉදිරියට කතුර, ඉදිරියට තුරන්දුව. ඉදිරියට බාක්ෂිනියාව. ඒ ඉදිරියට කතුර. බුද්ධ මාලාව ඔය කියන මන්ත්‍ර හොඳට සිද්ධි වෙලා තියෙනවා මේක වැඩ ගන්න. මම මේ බය නැතෝ කියන්නේ මොකද ඉදිරියට ලියලා තියෙන පොත්වල වගේ ඉඳලා තියන්නේ නැහැ. ඒක ඉදිරියටවත් කවුරුනට බෑ කෙනෙකුට. ඒ මන්ත්‍රත් අනිත්වත් වා ගන්න ඕනේ. ඉදිරියට කතුර එහෙමනම් මේ ඉතින් නැති මන්ත්‍රයකුත් නෙමෙයි තියෙනවා. හැමෝම ගාවත් නැහැ ඒක. ඉදිරියට කතුර එක මේ කතුර තිබුණාට බෑනේ කතුර පාවිච්චි කරන දෙයක් තියෙනවානේ. ඒක කපන්න ගන්න විදිය, යමතුරුන කාලය, ඒවට බෙහෙත් සබ කරලා ගන්න ඕන හැටි, ඉතින් ආඩි අල්ල බලලා ඉතින් ඉදිරියට වැදුනහම මොන දෝෂද කිපිත වෙලා තියෙන්නේ ඒක බලලා ඒකට ඕන විදිහට ප්‍රතිකර්ම කරලා ඉදිරියට වතුරින් කපලා ඒකෙන් බෙහෙත් පොවලා එහෙම කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා හරිම භයානක ගුරු කංජාතියක් තමයි ඉදිරියට කියන්නේ තමන්ගේ ලේන් ජාතක වෙච්ච දරුවක් දෙන්න එපා කියන මහා විනාශයක්. ඉදිරියට උතෝන්නම් අවසානට කතාවක් කියමු. ඉදිරියට එකක් දෙකක් ගැන ඕන කියමු. ප්‍රසිද්ධම ඉදිරියට තමයි නාග ඉදිරියට. නහලයි. සත්ත්ව බලන්න සාන්තමිලි කූරේට මතුරලා ඉලහරකට යනවාම ඉලහරක තුන් පැයට නරනවා. නයි විසනගලා. ඉතින් නයි කටුවකින් මතුර ළඟ හිරුවත් නයි විසනගිනවා. ඉතින් නාග ඉදිරියට දෙන ගුරුකමක් තමයි තියෙන අඩියේ වැලිගෙන දලුග්ගහ හාරා. දලුග්ගහට අඩස්සි කර. කුඩා මීටියට මතුරා බීනවසනු. තුන් මාසෙට පපු කැව් තුහුණු වෙයි මැරි. තව ඉදිරියට තියෙන සූර්ය ඉදිරියට ඔය දෙබර ඉදිරියට විෂ්ණු දෙවියට අල්ලට අත්තරම තුර යටි බඩල ලේවමනේ ගොස් නැහැ අල්ලට අත්තරම තුර හිම් දුනාලු නායන් කටේ ලේම කුරුදමාගෙන නැහැ අත් දෙකටම තුර කකුල් දෙක අල්ලා වඳුන හවසට ඉරිතලා එපුපුරන්නේ නැහැ ගත්තටද එකකටදයි නව දවසේ නැහැ මදන රීරිය ඉදිරියට වයි වැලවරක බෙදුම් රාරක් මතුරා දෙනු අල්ලු ඉදිරියට වයි මරණීය කැස්සෙන් නැහැ එහෙම ඉදිරියට වර ඉදිරියට කියන මහා නපුරු තව ඔය ඉදිරියට 18 ටිකක් ඔය මං කිව්වේ. තව මම ගුරු පොත්වල හම්බෙලා තියෙනවා දැකලා තියෙනවද දන්නේ නැහැ. එක ඉදිරියටවත් තියෙනවා පොළ නම් වල ගොඩක් තියෙනවා. කොහුලනුවට ගැට 108ක් ගසා. සවස මල ඉර බැහැන වේලාවට හිතට පාඩම් ගන්නවා. කියන්නේ නැහැ මන්තරේ. කන්ටයින්ද? නැහැ. හිතට පාඩම් ගන්න කොහුලනුවේ ගැට ටික ගණගෙන. පාඩම් වුණාට පස්සේ කියන්නේ විත්තිකා කියන දේ බලා අහුර ගසන 3 දිනෙන් නැහි. නඩුකාර දේ බලා අහුර ගහන 3 දිනෙන් නැහි. ඉතින් කියන්නේ වතුර කෑම අරක්කු බොන දිස බලාගෙන සිහි කරනු කෑවුන්ට විස නැගී
තමාට මන්ත්‍ර සේවන විට නොකරන තමාට විසයි. මිනි නුමරණු දරුණු ඉදිරියට එනම දාලා නැහැ. ඒක 18න් පිටේ ඒවා. ඉතින් එහෙම ඉදිරියට ගොඩක් තියෙනවා. තව එක එක විදිහේ ඉදිරියට එක එක ගුරුකම් වලට ගන්න ඉදිරියට තියෙනවා. නවග්‍රහ ඉදිරියට යම දේව ඉදිරියට හොඳ ඉදිරියට යම යම රජුරුන්ගේ යම කිව්වම එතන ගන්නවල විස්තර ඔක්කොම කතා කරන්න බෑ. ඉතින් යම කිව්වම යමගේ තියෙනවා ගොඩක්. ඔතන යම පින්මට එන සූර්යයන් දේවතාවා විෂ්ණු සුරුදු ළඟ වැඩ කරනවා යම අවතාරයක් න අන්නේ යම තමයි ගොඩක් ගුරුකම් වලට එන්නේ එනවා කියලා කියන්නේ. තව යම කියලා එනවා අසුරේ. ඒ අසුරයාගේ බලත් එනවා කියලා විශ්වාස කරනවා ඔය යම කාල ගුරුකම් වලට. සමහර අය යම රජුරුම එනවා කියලා. ඉතින් ඒක බාරයි අහන අයට බලන්න සාමාන්‍ය මම විශ්වාස කරන්නේ යම කාල ගුරුකම් වලට සාමාන්‍යයෙන් ඉන්නේ සූර්යයන් දේවතාවාගේ අසුර ගණේ ආත්ම කියන එක තමයි මම විශ්වාස කරන්නේ. යම ඉදිරියට උඩත් මේකෙන් දිෂ්ටි කරලා දැම්මොත් ඒක දැන් කොඩි විනේට මතුරක් දෙන සාමාන්‍ය ඉදිරියට උඩ දිෂ්ටියක් දාන්න ඕනේ නැහැ. කොඩි විනේට මතුරනවා නවනීල හඳ ගහනවා එක්කෝ දිෂ්ටියක. තව එතන රීරියකාගේ හරි මහසෝනාගේ හරි සංඥාගේ හරි දිෂ්ටියකුත් දානවා. සාමාන්‍ය නවනීල දාලා කාටද දාන්නේ නැත්තේ. ඔබ දැන් මම කියපුවා මහසෝනටයි තව සංඥාකට දෙන අඬ ගහන්න. අඬ ගහන්න ඒක සිරිතක්. ඒක එතන දාන්න අර මහසෝනාගේ සංඥාක දෙන සමාගමේ නෙමෙයි. ඒතර නවනීලට අඬ ගහලා ඒක දාන්න. නවනීලට අඬ ගහලා රීරියකාගේ දිෂ්ටි දාන්න පුළුවන්. නවනීලට අඬ ගහලා මෙහෙම කරනවා. මම කියන්නේ කොඩි විනයක් බල වැඩි කරන්න පුළුවන් જાති. සමහර අඳුරු මහසෝනට අඬ ගහලා රීරියකට අඬ ගහනා ඉන්නවා. දක්ෂෙක් වෙන්න ඕනේ දක්ෂෙක්. ඔව්. ඒ දෙන්නට මොන දොල තියෙන්න ඕනේ. අඬ ගහලා ගුරුකෝඩ බඳ ගන්නවා. එහෙනම් පුසන්නියකට රීරියකට එකට අඬ ගහ ගන්නවා. සාමාන්‍යයෙන් කරන්නේ දන්න දක්ෂෙක් අඬ ගන්න ලේසි නෑ එහෙම කරන්නේ. හැබැයි ගුරුකම කොඩි විනේ හිතන්න බැරි තරම් දරුණුයි. හිතන්න බැරි තරම් දරුණුයි. කරන වෙලාව වැරදුනොත් ඒත් එහෙම තමයි. ඔව් කරන වෙලාව වැරදුනොත් ඒත් ඒ වගේම දරුණු වෙනවා. ඔව්. අහන්නේ ගොඩක් ඔය හැම ගුරුකමටම නෙමෙයි. දැන් සාන්නිය නවනීල දාලා සාන්නියකට අඬ ගහලා දෙනවා. නැත්නම් නොරිසුන් වලට නීච කුලයට දාලා මතුරන්න පුළුවන් නොරිස්. නීච කුල ගුරුකම් තියෙනවා එහෙනම් සමහරලාට අපේ දිස්ත්‍රික්ක දාලා සබ ගන්න පුළුවන්. ඒවා ඉතින් අඳුරු පරම්පරාවලින් ඉගෙන ගන්න ඕනේ. ඒ නීච කුලයේ කියවන නීච කුලනේ අතරමැද වගේ ඒවත් ගෑවෙනවා මේවත් ගෑවෙනවා වගේ ඒවා තියෙනවා. ඒ නේ මන්ත්‍ර තියෙනවා. දෙකම දාලා සබ කරගන්න. ඒ කියන්නේ දිස්ත්‍රික්ක මන්ත්‍ර දෙකම සබ කරාම ඒ ජීවම දෙන්න පුළුවන්. සමහර අය හැම බෑ. නීච කුලේ නම් ඒ නීච කුල දිස්ත්‍රික්කත් එක්ක අර හැම දිස්ත්‍රික්කම නම් නීල දාලා එහෙම අඬ ගහගන්න බෑ. එහෙම තියෙනවා. සමහර දෙනෙක් පුළුවන් ඒක. මේ ඉතින් එහෙනම් වැටෙන රටේ කොඩි විනේට පුළුවන්. එතකොට ඇතැම් වෙලාවට තව තියෙන මොකද්ද දීම රාස බන්ධනයේට එහෙම දිෂ්ටි දෙකක් දාලා ඉඳ ගන්න පුළුවන්. පොදීම රාස බන්ධන දීම රාස බන්ධනයේට මේ අහන්නේ මේ මහසෝනාගේ දිෂ්ටි දැම්මට. නෑ මහසෝනාගේ දිෂ්ටි දීම රාස බන්ධනයේට අහන්නේ. ඒක රහවනම් දෙනු රීරියක. එක්ක සංනියක. නම්බර එකයි සංනියක රීරියකත් අහනවා. මොකද තියෙන ඒක එක්තරා විදිහක්. ඔය ඔක්කොම කියන්නේ දැන් වෙලාව කියමු යක්ෂයන්ගේ වාත පිට තියෙන යකු කවුද වාත පිට නැකත් වලින් ඉපදුනේ කවුද ඒ ග්‍රහයන්ට ඒ ග්‍රහයම වාත පිටද සෙම දෙන යකු ඉපදිච්ච නැකත් ඒ නැකත් වලින් අහම කොහොමද උනේ වාත පිට සම්බන්ධතාවය කොහොමද ගුරුකමට බලපාන්නේ දැන් රීරියකා විල ජලගනේ යක්ෂේ රීරියකා ලේටදිපති යකා කුජගේ එතකොට රීරියකා පිත්තාදිකයි පිට කියන්නේ දිය සම්බන්ධ එකක් පිට අන්න පිත්තන් සස්යෙන් තීක්ෂණ උතුන ලඝුම් විස්සන් සරණ ද්‍රවං සරයක් ගලාගෙන යන ද්‍රවයක් ලඝුයි සහැල්ලුයි තීක්ෂණ උෂ්ණයි ඉතින් ඒ පිටේ ලකුණු තමයි රීරියකාගේ තියෙන. ඒක රීරියක ජල ගණනයකයි. මේක දැන් දියඹරාස්ස බන්ධනයක වතුරින් දෙන්නේ. වතුරට සම්බන්ධ කරලා රීරියක තමයි මහසෝන වාතාදිකයි. තත්ත්ව සූක්ෂෝ ලඝු සීතක් කරක් සූක්ෂම චලෝනිලා. ඒ කියන්නේ වාතයේ ගුණ කියන්නේ චලයි යනවා. නිකන් හැමතැනම පැතිරලා යනවා. සූක්ෂමයි. ඉතින් මේ වාතයේ ගුණ නිසා වාතය කියන එක මේ කිසි එකක් ඒ වාතයේ ගුණ එහෙම කිව්වට වාතයේ ගුණ එකක් කියන්න බෑ. රස්නේ වුණාම රස්න වෙනවා, සීත වුණාම සීත වෙනවා. මේ මහසෝන ජලයට සම්බන්ධ කරලා දෙන්න බෑ. මොකද මහසෝන වාතාදිකයක් තියෙනවා. දුන්නට මේ ගුරුකමට ගැලපෙන්නේ නැහැ. එතනට මොකද විනය කියලා තියෙන්නේ වතුරේ දාලා. ඒකෙන් සමහර ගොටෙන් වදින්න මහසෝන දාලා තිබ්බොත් ඒක කරලා බලන්න ඕනේ. මේ සංඥා කහනවා. සංනිකත් දෝෂයි.
18 සන්නීර වුණා. ඔව් වාතේ තියෙන අර්ධ වාතේ තිබුණාට නෙමෙයි අර දෙකට තමයි 18 සන්නීරන අධිපතිය. ඔව්. අහලා ඕනම විශාලා මහනුවර දන් උදියා කී කටේ දුර්ගන්ධ උපසස්තියක් මුණුන්ට වරන් දුන්නු නිවරයා කියන්නේ මම තමයි ගිනිසන්නි දේවතාව වරුණ දෙකින් වර කියලා දෙන ගිනිසන්නි මරු දෘෂ්ටි. ඔව්. සමහර ප්‍රසිද්ධ අඳුරන් මේ ඔය දක්ෂ අඳුරන්ට නම් හොඳට කටපාඩම් ඔය ගිනිසන්නි මරු දෘෂ්ටි කොඩින ගන්න තමයි ගන්නෙ. ආයි තව ඉදිරියට ගැන කතාවක්. ඔව්. ඕක මේක ගුරු මුස්තියක් අතිශය. මේක ඉතින් මත තිබ්බත් කමක් නැහැ. ඔව්. ඉදිරියට කවදාවත් කටපාඩම් කරන්න දඟලන්නේ නැහැ. ඔව්. දැන් ඔය විස්තරයක් කිව්වොත් නිමන්ත්‍රණ කටපාඩම් කරද්දි මෙහෙම ඔය සමහර ඇඳුරු ගන්න නැතුව හරක් වගේ කටපාඩම් කරනවා. ඔව්. ඉදිරියට කටපාඩම් කරගෙන පාවිච්චි කරන්න කිව්වොත් කවදාවත් කටපාඩම් කරගෙන පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ ඉතින් ඌ කටපාඩම් කරන ඌට අම්මා දිහා බලන්නත් බෑ, තාත්තා දිහා බලන්නත් බෑ, මල්ලි දිහා බලන්නත් බෑ, ගෑණි දිහා බලන්නත් බෑ. තරමන්තරේ මතක් වුණොත් හරි සැර කරොත් හරි උන්ටත් ලෙඩ වෙනවා. ඔව්. ඉදිරියට කියනවා. කටපාඩම් කරන්න ඉදිරියට කියන එක මන්ත්‍රේ චූටිනේ ඕනලාට කොලේක ලියාගෙන යන්නේ. අරන් ගිහලා තටුවෙන් තියලා අර මතුරන්න ඕනලාට ඒක මතුරන කොලේ බලාගෙන. ඔව්. සමහරවිට 160ක් 324ක් විතර මැදෙනකොට කටපාඩම් හිටිනවා නිකම්ම. එහෙම හිටියොත් අර ඒ හිටියත් ඒක ස්ථිර මතක හිටින්නේ නැහැ. ඒක නිතරම කරන්නේ නැහැ අමතක වෙලා යනවා. ඉතින් ඉදිරියට කටපාඩම් කරන්නේ නැහැ. අර කතාව කියමු. ඔව්. ඒක කියලා වීඩියෝ කරේ. ගියාද? ඔව්. වරතුන් ගියා. ඔය යකා ගුරුනාන්සේ කියන යකු ගුරුනාන්සලා ගොඩක් ඉඳලා තියෙනවා. ඔව්. ඔය ඉඳලා තියෙනවා යකා බෝධිය කියලා ගුරුනාම කියන බෝධිදාස ගුරුනාන්සේ කතන්දරේ. ගල්දෙවටි පන්සල සම්පූර්ණ ගෝලේ කියලා තියෙනවා. ඒ බෝධිදාස ගුරුනාන්සේ යහා කියලා යහා ගුරුනාන්සේ කියලා කොළඹ දිහත් ඉඳලා තියෙනවා. තවම ඉඳලා තියෙනවා. මම කියන්නේ දෙහියත් කණ්ඩිය පැත්තේ ඔය යහා ගුරුනාන්සේ කියලා හඳුනපු කෙනා ඉඳලා තියෙනවා. ඔය මම කියන කතන්දරේ පොඩක් මෙයා වැඩ කරලා තියෙනවා. ඔය දිශාව කියන්න බෑ. ඔව්. ඔය ගන්න අවශ්‍යයි. ඉතින් දවසක් මෙයාකා මේ අඩියක් ගහන්න නැත්තේ නෑ. බැඳලා නෑ. තනියම මිනිහා දියැල දාන තමයි අන්තර කඩපඩ මිනිහා පොත් ටිකක් තමයි පස්සේ පන්සලක තිබුණා මම දන්න පන්සලක. ඔව්. ගමකට පස්සේ මිනිහා ඒ පොත්වල තියෙන ඔක්කොම ඉදිරියට කාලම් ඔක්කොම උත්තර කටපාඩම් කරලා ඉතුරු මනස බැඳලා ඉන්නේ. කාගේවත් මූණ බලන්නේ නැහැ. හ්ම්. මිනිහා බිම් බලන් ඉන්නේ. එතකොට මේ බිම් බලන්නේ මිනිහෙක්. එතකොට ඒ වගේ තමයි කොහෙවත් ගියොත් එහෙම කොහෙ ගියද දැන් අපේ ගෙදර ආවත් කෙලින්ම කකුල් දෙක පුටු උඩ දාගෙන තමයි මිනිහා කතා කරන්නේ. වරෙන් ඵලයන් කියලා තමයි උනේ කතා කරන්නේ. බය නැහැ නේ මම ඉදිරියට දන්නවනේ. ඊටසම මිනිහා ඔය වගේ ගමනක් යද්දී මිනිහා අඳුන් ඉස්කෝලේ මහත්තයා බීලා අඩියක් ගහලා වැටලා. ඔව්. වැටිලා පාරක් කරන්නේ. ඊට පස්සේ ඉස්කෝලේ මහත්තයා නෝනත් ඉස්කෝලේ හාමිනේ. මෙයා ඉතින් අඳුරන ඉන්න කරේ එල්ලගෙන ගියා. යකා බීලා ඉස්කෝලේ මහත්තයා හොඳටම. ඊට පස්සේ ගියාට පස්සේ දැන් ඉතින් ගෙදරට ගිහින් දාන ඉර සම්මතේ ගෑණි බරපතල දාන්න ගත්තා. මේ බීලානේ අපේ මිනිහත් එක්ක එක්කන් ගිහලා බොණ්ඩ දීලා මේක ගියා. ඊට පස්සේ කිව්වා නෑ නෑ හාමිනේ මම බොණ්ඩ කියන්නේ මම මේ මගේ ඉඳලා ගෙනත් දාන්නලා කියලා කිව්වට පිළිගන්නේ නැහැ මේ ගෑණි. ඔව්. ඒක තෝ හොරර වේදා මෙතන මේ තෝ මෙතන බේබද්ද බොණ්ඩ ගිහිල්ලා මෙතන අපේ කට බොණ්ඩ දීලා එයාට මල ගන්නවා. කුණු හරපයක් කියලා කිව්වොත් එන ඉතින් තෝගේ කියලා කිව්වොත් තෝගේ ඔය කටින් ගෑණි බත් කාලා ඉවරයි තෝ කියලා. 6ට විතර යන්න ගියේ රෑ 8 9 10 විතර කට පැත්තට ගියාලු මේ. ඔව්. අර්ධිතේ නාම නම් හොඳයි වෙන්නේ. අර්ධිතයක් එන්නදී. මේ පැත්තට ගියාලු උදේ වෙනකොට මරනලු. ඉදිරියට්ටුව. තව හරියට ප්‍රසිද්ධ ඉදිරියට්ටුව දැන් දේව ඉදිරියට්ටුව කියලා බුලත් දුනු හුම් කළ මතුරා තියෙනු කාවුන් සීසංගි වැටේ කියලා. දේව ඉදිරියට්ටුව. මේ ගෑණි පවදා දෙනකොට නර්ම. ඔය තිබෙච්ච බාර ඉදිරියට්ටුව සරට අංශ භාගෙන් නැති. කට පැත්තට ගියා නම් අර්ධිත තමයි ෆේෂියල් පැරලයිසස්. මේ ඉතින් එහෙම නැති හින්දා ඉදිරියට්ටුව ගැන පොඩි කතාවක්. එහෙනම් වීඩියෝ ඉවර දෙහන සියලු දෙනාටම දිරුවන් සරණයි. ඉතින් මේ ඔය ඉතින් වීඩියෝ එකක් දාන්න ඉතින් දාලා ඉන්න කමෙන්ට් එක. තව ඉතින් මොනවා දාන්න විස්තර මේ ඉතින් ඔය ඉදිරියට්ටුව ගැන කියනවා කියන අපි වැඩි ඉතින් එහෙම පළු පෑන දඟලන්නේ නැහැ. නිතරම හොය හොය ඉතින් පොත්වල බලන්න මෙතන තිබ්බා බලන්නේ නැහැ. උඹ නම් හොරෙන් බලලා තියෙන පොත්වල තියෙනවා. මම නම් එහෙම හොයන්න දඟලන්නේ නැහැ. දැන් ඉතින් සෑහෙන කාලයක් ඔයගේ මන්ත්‍ර වලින් සෙල්ලම් දැම්මම දැන් ඉතින් ඔය වෙදකම් පැත්තට බර වෙලා ඉන්න එක තමයි හොඳ. ඉතින් එහෙනම් නිතරම ඔය ගැන ගන්න නමුත් ඉතින් දැනුමට දාන්න දැනගත්ත දේ ඉතින් ඔක තියාගන්නත් එපේ. ඕන වෙනව නැත්නම් ඕන වෙනවා. ඒ හැටි. ඒක තැනක දිනනවා අපිට බේරෙන්න බැරි තැනක් එතනදී ඕන වෙනවා. ඒකට එක වැඩේ මේක ඉදිරියට ගහන්න ඕනද බං? තව ඕන තරම් ಜಾති තියෙනවා. ගුරුගන් තියෙනවා. ගුරුගන් තියෙනවා. ඈ ඊශ්වර සැර තියෙනවා.
බෙම්බු සැර තියෙනවා, විල්ලෝඩි තියෙනවා, එකෙක් ගහන ඒවා. යක්කුන්ට ගහන ඒවා නෙමෙයි. රෝම් වලිප්පු තියෙනවා ඈ. විදුලි සැර තියෙනවා. කොච්චර තියෙනවද ගුරු? කාලම් තියෙනවා. කොච්චර තියෙනවද පොඩි කාලම් දිෂ්ටි කරන්නේ නැතුව කදුරු ගහට මතුන කදුරු ගහට කාලම්, පුවක් මල් කාලම්, දිෂ්ටි කරන්න නැති කරන කාලම් තියෙනවනේ. දිෂ්ටි කරලා හැට ගන්න නැතුව. අංගන්නම් පුතේ මේ මම ඔව් අංගන්නම් දිෂ්ටි කරන්න නැතුව දානාංග මමට හම්බෙලා නැහැ. ගොඩක් අංගන් වල දිෂ්ටි මන්ත්‍ර හැම අංගන්වල දිෂ්ටි මන්ත්‍ර නැහැ. අංගන් වල ඒක දන්නවනේ වෙනම දිෂ්ටි මන්ත්‍ර තියෙනවා. අංගම් පිල්ල දිෂ්ටි ගන්න වෙනම දිෂ්ටි මන්ත්‍ර තියෙනවා. නැබැයි නවනීල ගොඩක් ඒවට දානවා. දානවා ඒ අමතරව ඒ අංගම් පිල්ල දිෂ්ටි කරනවා සබ කරනවා. එහෙනම් තමයි ඉතින් හොඳයි විනාඩි 30ක් තුනක්. වීඩියෝ නවත්තමු. මම සියලු දෙනා තේරුම් ගන්න ආයේ දාන්න ඉතින් ඕනේ දාන්න කමෙන්ට් එක වෙලා මේක වැඩි පහන තියෙන මේ වීඩියෝ එක මෙහෙම කතා කරන්න කියන්න වෙලාව තියෙනවා. මේ පහන තියෙන මේක ඉතින් අපිට ආයේ මේවා වෙනවට දාලා මේ රෙකෝඩ් ඊට පස්සේ වීඩියෝ කරලා ඒවා එඩිට් කරලා අනම්මනම් කරලා දාලා මේ අප්ලෝඩ් කරන්න මේ අපිට වෙලාවක් නැති කොහොමද තියෙන්නේ. මේක ඉතින් පහන්නේ. ඉතින් රෙකෝඩ් එක ගන්න දාන්න බැරි. හොඳයි හරි නම් සියලු දෙනාට තේරුම් ගන්න ආයේ ඊළඟ දවසක වීඩියෝ එකත් එක්ක හම්බෙමු.